ආයිබෝවන් මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ අන්තර්ජාතික සංගමයේ සභාපතිතුමනි, ආදරණීය ගුරුතුමියනි, ඩිප්ලෝමා ඉන් ස්ටීම් එඩියුකේෂන් ලෙවල් 3 ප්‍රසන්ටේෂන් එක සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීමටයි සූදානම් වන්නේ. ඒ සඳහා මම තෝරාගත්තේ ඉන්දියාවේ අධ්‍යාපනඥවරියක් වන ප්‍රීති තියාගි මහත්මියගේ දේශන මාලාවේ පළවෙනි දේශනය ක්ලාස්රූම් මැනේජ්මන්ට් කියන එක. ඒක තමයි අද මම විග්‍රහ කරන්නට යන්නේ. මෙම ඉදිරිපත් කිරීම කරන මම ජී.එච්. සුමිත්‍රා ශ්‍රී පඤ්ඤාලංකාර පෙර පාසලේ ප්‍රධාන ගුරුතුමිය වශයෙන් කටයුතු කරනවා. තිඹිරිගස්සයාය කොළඹ 5 වෙස්ටර්න් ප්‍රොවින්ස්. අපි මුලින්ම බලමු මේ සම්බන්ධව කරුණු එකින් එක. ඉගෙනුම් පරිසරය නිර්මාණය කරන්නේ කොහොමද කියලා අපි බලමු. පන්ති කාමරය ඇතුළත හෝ පිටත සිදු කරන ඕනම කාරණයක් තුළ දරුවාගේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය වන්නේ නම් එය ඉතා සාර්ථක බවත් H3 සංකල්පයේ ලෙස නම් කරන බවත් සඳහන් කළේය. තව දුරටත් පැහැදිලි කරාය. ප්‍රජානනය, චිත්ත වේග, මනෝචාලක. එතුමිය සඳහන් කරන පරිදි කරුණු තුනක් H3 සංකල්පය ගැන එතුමිය පැහැදිලි කිරීමක් කරා. head, heart, hand. මේ ඵලදායී ක්ෂේත්‍රයන් හඳුනාගෙන දරුවන් ඉහළ මට්ටමකට ගෙන යාමට ගුරුවරුන් වන අපගේ වගකීමක් වන අතර විශ්ලේෂණාත්මක ඉගෙනීම හරහා අප ඔවුන් දක්ෂයන් කරන්නේ කෙසේදැයි යන්න උපාය මාර්ග අපිට එතුමිය පැහැදිලි කරලා දුන්නා. මෙහිදී එතුමිය ඵලදායීතාවය කියන කරුණේදී චිත්ත වේග කියන බුද්ධිය ගැන පහදා දෙන අතර කලින් අපි ගැන සැලකිලිමත් නොවුවත් දැන් සිටින පුජ්‍යලයන් ඒ ගැන ඉතාමත් සැලකිලිමත් වෙනවා කියලා එතුමිය තවදුරටත් අපිට පැවසුවා. A designer mindset. අපි අපේ දරුවන් හදන්න ඕනේ. අපි එයාලට නිර්මාණකරුවන් කරන්න ඕනේ. අපි ඒ දරුවන් නිර්මාණකරුවන් කරන්නේ කොහොමද? ඊට අවශ්‍ය මානසිකත්වය ගොඩනගා දෙන්නටයි අවශ්‍ය වන්නේ. ඒ කාලේ අපි දරුවන්ට ඔයා ගුරුවරියක් වෙන්න, ඔයා ඉංජිනේරුවරියක් වෙන්න, ඒ වගේම විද්‍යාඥයෙක් වෙන්න බැවසුවත් අද තත්ත්වය ගොඩාක් වෙනස් කියලා එතුමිය කියනවා. ඇත්තටම අද තත්ත්වය ඉස්සර තිබුණු තත්ත්වයට වඩා ගොඩාක් වෙනස් තියෙනවා කියලා අපිට මේ අධ්‍යයනය තුලින් දැනගන්නට පුළුවන් වෙලා තියෙනවා. දරුවා නිර්මාණකරුවෙකු වීමට නම් ඔහු තුළ ප්‍රමාණවත් දක්ෂතා තිබිය යුතුයි. ඒ සඳහා අපි කුමක් කළ යුතුද යන්නයි කලින් අපේ අම්මා ගෘහණියක්, අද කාලේ කාන්තාව ව්‍යවසායිකාවන් ගොඩක් ඉන්නවා. වගේම ඔවුන් යම් ව්‍යාපාරවල නිරතව මුදල් උපයනවා. අද කාලේ අවස්ථාවන් සෑම තැනම තියෙනවා. ඒ කාලේ අපේ දෙමව්පියෝ අම්මවරුන් වැඩි හරියක් ගෘහණියන් වශයෙන් විතරයි කටයුතු කරේ. නමුත් අද කාන්තාව විවිධ රැකියාවල නිරත වෙනවා. විවිධ වර්ගයේ දරුවන් 21ක් පන්ති කාමරය තුල හමු වෙනවා. ඒ 21කින් කීප දෙනෙක් ගැන එතුමිය අපිට 21 දෙනෙක් ගැන කියලා දුන්නා. අපි ඒ 21 ගැනම ඉගෙන ගත්තා. ඒ වුණාට අද මං කීප දෙනෙක් ගැන සඳහන් කරන්න. පළමු පියවර නම් අපි අපේ පන්තියේ තොරතුරු පිළිබඳව හොඳින් දැනුවත් විය යුතුයි. අපි කළමනාකරණය කරන්නේ කුමක්ද කියා හරියටම දැනගත යුතුයි. පන්තියක් යනු වෙනස් මානසිකත්වයක් ඇති වෙනස් පිරිසකගේ එකතුවක් බව ඔබ දන්නවා. දරුවන් අතර හැඟීම් බරහා ඕනවටත් වඩා උද්‍යෝගිමත් අය ඉන්නවා. සමහර සිසුන් පන්ති කාමරයේ සමහරක් පිටතත් සිටීමට කැමැත්තක් දක්වන. එහෙනම් අපි හරියටම දැනගන්න ඕන ඔවුන්ගේ චර්යාවන්.
අපි මෙම විවිධ අවස්ථාවන් හඳුනා ගත යුතුයි. පන්තියේදී එවැනි සිසුන් මුණ ගැසී ඇති මන්ද අපි ගැටලුව ගැඹුරින් සොයා බැලුවෝ එයට ඉදිරිපත් කිරීම නැහැකු විසඳුමක් ඉදිරිපත් කරන්න බැරි වෙනවා අපිට. අපි ඒ මොකද්ද තියෙන ගැටලුව කියලා හොඳින් සොයා බලන්න ඕනේ. කුමන ආකාරයේ પરම්පරාව සමග ගනුදෙනු කරන්නද කියලා. මුලින්ම අපි බලමු the overachiever. the overachiever කියන්නේ අධිජයග්‍රාහී දරුවා. මෙම සිසුන් පරිපූර්ණත්වය සඳහා වැඩියෙන් උත්සාහ කරන වඩා හොඳ අවබෝධයෙන් වන අතර ඔවුන් අපේක්ෂා කරන දේට වඩා වැඩි යමක් හා ඉක්මවා ගිය බවක් පෙන්වනවා. තමන්ට වඩා ඉලක්ක තබා ගැනීමට හැකි බව පෙන්වන උදාහරණ ලෙස ඇයි ටීචර් මට ලකුණු 99ක් මට ලකුණු 100ක් වෙන්න ඕනේ නේද? මන්ද ඔවුන් නිතරම තමන් ගැන ඉහළ තලයක තබා ගැනීමට අවශ්‍යයි. එකම වර්ගයේ සිසුන් මත පදනම්ව අපිට මුළු පන්තියේම සිසුන් විනිශ්චය කරන්න අමාරුයි. ඇත්තටම විනිශ්චය කරන්න ගොඩක් අමාරුයි. ඊ වගේම the underachiever කාර්යක්ෂමතාවයෙන් අඩු දක්ෂතාවය ඇති දරුවා. සාමාන්‍යයෙන් ඔවුන්ගේ දක්ෂතාවයන්ට වඩා අඩුවෙන් ක්‍රියා කරනවා. ඔවුන් බුද්ධිමත් දක්ෂ විය හැකි. නමුත් පීඩාකාරී තත්ත්වයන් නිසා අධ්‍යාපනයේ කටයුතු සඳහා සැලකිලිමත් උත්සාහ ගැනීමට නොහැකි. එමගින් ඔවුන් විසින් දිගටම අඩු ලකුණු ලබා ගන්නේ මේ ආකාරයටයි. අඩු දක්ෂතාවය ඇති දරුවන් ගැන එහෙම තමයි එතුමිය හඳුන්වා දීලා තියෙන තොරතුරු අනුව the shy student. ලැජ්ජාශීලී දරුවා. අප පන්තිය තුළ මෙවැනි ලැජ්ජාශීලී ශිෂ්‍යයන් නිතරම ඉන්නවා. ඉදිරිපත් වීම සඳහා මැලිකමක් දක්වනවා. අනිත් දරුවන් අතර හැංගිලා ඉන්න බලනවා. සිටීමට මොවුන් උත්සාහයක් ගන්නවා. the gifted student. මෙම ශිෂ්‍යයන් යම් ක්‍රියාවක් හෝ එම විෂය පිළිබඳ ස්වභාවයෙන් ඇති දක්ෂතාවයන් ඇති අතර විනිශ්චයක් ඇති කරගන්නවා. එම දරුවන් පන්ති කාමරයේ තුල සිටීම අනිත් දරුවන්ට ඉබේම පාලනයකට යටත් නොවුන් ස්වභාවයෙන්ම ලැබුණු දක්ෂකම් අතර නර්තනයට, ගායනයට, චිත්‍ර ඇඳීමට විශේෂ දක්ෂතාවයක් පෙන්වනවා. අපි බලමු ඊගාවට මේ සිසුන් කීප දෙනාගෙන තමයි අද මම හඳුන්වා දෙන්නේ. the overachiever student. ඒ සඳහා නායකත්ව බාර ගැනීමට දිරිමත් කරන්න ඕනේ. ඒ වගේම අභියෝගාත්මක කාර්යයන් කිරීමට උනන්දු කරන්න ඕනේ. එම දරුවන්ට වැඩ නිමු පසු ඔවුන්ට ඇගයීමට ලක් කරන්න ඕනේ. ඔවුන්ගේ බලාපොරොත්තුවත් ඒකයි. පන්ති කාමරේදී අපි විසින් කරන්න ඕන කටයුතු තමයි එතුමිය මේ විදිහට අපිට හඳුන්වලා දුන්නේ. දැන් ඊගාවට the underachiever student. ඒ බලමු ඔවුන් දුර්වලතා හඳුනා ගන්න ඕනේ යාළගේ. කොතනද දුර්වලතාවය තියෙන්නේ ඇයි කියලා. ඒ සඳහා අවශ්‍ය සහයෝගය හා මඟ පෙන්වීම දෙන්න. විටක මවක් ගුරුවරියක් යාළුවෙක් විය හැකියි. ඔවුන්ට සමීප බවක් පෙන්විය යුතුයි. දෙමාපියන් රැකියාවට යන නිසා දරුවන්ට ඇති අවධානය හා මඟ පෙන්වීම අඩුයි. දරුවා අප ළඟ ඇති කාලය තුල හැකි දේවල් පිළියම් සොයාගත යුතුයි. ඒ කියන්නේ ඒ අපි ළඟ ඉන්න කාලය තුල ඒ සඳහා පිළියම් හොයා ගන්න ඕනේ. ඒකවට ශයිසුන් ඔවුන්ගේ විශ්වාසය, ආත්ම විශ්වාසය සහ ආරක්ෂාව ඇති කර ගන්න යුතුයි. ඒ සඳහා හොඳ ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කරන්නට ඕනේ. ඒ දරුවන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට. දරුවන් 3 දෙනෙක් ගැන අද මම මේ ඉදිරිපත් කිරීම කරා. ඉදිරිපත් කිරීම අසා සිට ඔබ සියලු දෙනාටම ස්තුතියි.